පින්වත සිංහල අලුත් අවුරුද්ද පින්වත් ඔබ සතුටින් සැමරුවාද? පින්වත භික්ෂුවට නම් ඉතින් මොන අවුරුදුද? නෑදෑයොත් නැහැ, හිත මිතුරොත් නැහැ, ගෙවල් දොරවලුත් නැහැ, සල්ලිත් නැහැ. පින්වත මේ මොනවා නැති වුණත් භික්ෂුව ළඟ සතුට, ප්‍රීතිය, පස්සද්ධිය නම් දෝරේ ගලා යන්න තිබෙනවා. පින්වත ඒත් එම සතුට, ප්‍රීතිය, පස්සද්ධිය භික්ෂුව සතුටින් පිළිගන්නේ නැහැ. පින්වත සතුටින් පිළිගත්තොත් දුක කොහෙන් හෝ තැවරෙන්න බලනවා. ඒ නිසාම භික්ෂුව සතුට, ප්‍රීතිය, පස්සද්ධිය පෙරලා ආයෝජනය කරන්නේ සමාධිය, උපේක්ෂාව උදෙසාමයි. පින්වත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ සිංහල අලුත් අවුරුද්ද යෙදී තිබෙන්නේ අප්‍රේල් 14 වෙනිදා නෙවේ. පින්වත භික්ෂුවක් කිනම් මොහොතක හෝ පංච නීවරණයෝ බැහැරකොට සම්මා සමාධිමත් සිතින් පසු වේද, එම සම්මා සමාධිමත් සිතයි භික්ෂුවකගේ සිංහල අලුත් අවුරුදු මංගල්‍ය වෙන්නේ. පින්වත භික්ෂුවගේ මුළු ජීවිතයම එවිට ප්‍රණීත අලුත් අවුරුදු කෑම මේසයක් වෙනවා. එම ප්‍රණීත අලුත් අවුරුදු කෑම මේසේ පිළුණු වෙන ආහාර නැහැ. එහි තිබෙන්නේ සති, ධම්මවිජය, වීර්ය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා යන ප්‍රණීත අතුරුපස පමණක්මයි. පින්වත මෙම ප්‍රණීත අවුරුදු අතුරුපස භික්ෂුවකට විකාලයේ වළඳන්න පුළුවන්. පින්වත ලෝකේ රසවත්ම ආහාර තිබෙන්නේ තරු පහේ, තරු හතේ හෝටල් වල නෙවේ. එම හෝටල් රස අවිද්‍යාවේ නිරසයි අපිට දෙන්නේ. පංච නීවරණයන්ගේ රසයයි අපිට දෙන්නේ. පින්වත භික්ෂුවකගේ පරණ අවුරුදු විදර්ශනාවෙන් විනිවිද දැක මතු කොට ගන්නා අලුත් අවුරුදු මංගල්‍යයේ සප්ත බොජ්ජංග අතුරුපස සම්මා ඥානයන්ගේ රසනහරයි ශක්තිමත් කොට දෙන්නේ. පින්වත සම්මා ඥානියෝ ප්‍රමාදී භාවයේ කැවුම් කිරිබත් සහ අවුරුදු කියන අර්ථයන් ලෝකයේ තුල තියලා අප්‍රමාදී භාවයේ සම්මා විමුක්තියටයි මාර්ගය කියලා දෙන්නේ. පින්වත ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියේදී දේවදත්ත හාමුදුරුවෝ වැඩ සිටියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේදී කෝකාලිත භික්ෂුවක් වැඩ සිටියා. පින්වත අපි ජීවත් වෙන වර්තමානය ගැන කිනම් කතාවක්ද? පින්වත ලෝකේ හරි හෝ වැරදි සොයන්න යන්න එපා. ඔබ ලෝකේ හරි හෝ වැරදි සොයන්න ගියොත් නොදැනුවත්වම ඔබත් වැරදිකරුවෙක් වෙනවා. මේ රාත්‍රියේ භික්ෂුවට ගම්මානයේ දෙසින් යාන්තමට වේග රිද්ම සංගීත හඬක් ඇසෙනවා. පින්වත සින්දු කියන්නේ නැති වේග රිද්ම සංගීතයක්. මේ සංගීතය අරක්කු සංගීතයක් වෙන්න බෑ. අරක්කු සංගීතයක් නම් එතන සින්දු කියනවා. මේ සංගීතය සමහර විට අයිස් මද්‍රව්‍ය සංගීතයක් වෙන්න පුළුවන්. පින්වත වෙහෙසක්, නිදිමතක් නොදැනෙන අයිස් මද්‍රව්‍ය සංගීත අවසන් වෙන්නේ එළි වෙන උදෑසන 6ටයි. පින්වත ලෝකය නිවැරදි කරන්න අපිට බෑ. ලෝකය අවිද්‍යාවෙන් උපන් සංස්කාරයන්ගේ පාරාදීසයක්. පින්වත වර්තමාන සමාජයයි කියන්නේ පින්වත් ජනතාවගේ අධ්‍යාත්මය මරලා මිච්ඡා සතුට, මිච්ඡා විනෝදය දේවත්වයෙන් දකින සමාජයක්. දේවත්වයෙන් දකින්න උගන්වන සමාජයක්. පින්වත ලෝකයේ තුල දුක සහ සැප යන දෙයර්ථයන්ම තිබෙනවා. අපි අප්‍රමාදී විය යුතුයි. ධර්මානුකූලව දුකෙන් සතුට උදුරා ගන්න. පින්වත ගෙවී ගිය සිංහල අලුත් අවුරුද්ද සිහියට නගා ගන්න.
කිරිබතක් පිසගන්න වත්කමක් නොතිබිච්ච සිතේ සතුට අහිමි වෙච්ච අවුරුදු සතුට උදෙසා සිල්පද බිඳගත්ත ලෝභ ද්වේෂ මෝහයෝ තර කොටගත්ත මොන තරම් පින්වතුල්ලා සමාජය තුල සිටින්නට ඇතිද? පින්වත, මේ සෑම කෙනෙක්ම සිහියට නගාගෙන සුවපත් වේවායයි මෙත් වඩන්න. එම මෛත්‍රී සිතත් චිත්තානුපස්සනාවෙන් අනිත්‍යයි දකින්න. පින්වත, ලෝකයාගේ වැරදි, දක්ෂයාගේ නිවැරදි භාවය සහ අප්‍රමාදී භාවය උදෙසාම විය යුතුයි. පින්වත, අදක්ෂයන්ගෙන් පිරි ලෝකය තුල කරුණාකර ඔබ දක්ෂයෙක් වෙන්න. පින්වත, ලෝකය අපි හිතන තරම් සුන්දර නැහැ. ලෝකය රූපේ සහ කාමේ ආස්වාදයේ නැමැති වෙස් මුහුණු බැඳගෙනයි සිටින්නේ. පින්වත, ආස්වාදයේ කෙටිභාවය නිසාම ලෝකය ඉදිරියේ අපි තරංගයට පරදිනවා. පින්වත, පරදින ලෝකය ඔබ සුන්දරයි කියලා පෙරලා ගන්න එපා. ඔබ ලෝකයට රැවටිලා යාවි. පින්වත, දුකෙන් පිරි ලෝකය තුල සම්මා වායාමයන්ගෙන් මතුකොට ගන්නා කුසල් සංස්කාරයෝමයි වර්ණය, සැපය, බලයට මාර්ගය වෙන්නේ. පින්වත, දුකේදී ඔබව හැර නොයන ඔබේ විශ්වාසවන්ත මිතුරා බවට සම්මා වායාමයෝ පත්කොට ගන්න. පින්වත, ඔබ වැටුනොත් පුරුෂ ධෛර්යයෙන් යුතුව නැගී සිටින්න. ඔබ වැට්ටුවේ කවුද කියලා හිතන්න යන්න එපා. පින්වත, ඔබව වැට්ටුවේ වෙන කවුරුවත්ම නෙවේ, ඔබගේම අකුසලයයි. පින්වත, ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්දේ ඔබේ ජීවිතය නැමැති පැටලුණු නූල් බෝලය තවදුරටත් ආත්මීය දෘෂ්ටියට ගොදුරක් වෙන්න දෙන්න එපා. අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන කුසල් සහ කුසල් සංස්කාරයෝ මුල් කොටගෙන ඔබ ලබන දුක සහ සැප විග්‍රහ කොට ගැනීමට ඔබ දක්ෂ වෙන්න. පින්වත, ඔබ ලබන සැපේ හිමිකරු ඔබේ කුසල් සංස්කාරයෝ වෙනවා වගේම ඔබ ලබන දුකේ හිමිකරුද අකුසල් සංස්කාරයෝමයි. පින්වත, රණ්ඩු වෙන්න දෙයක් නැහැ, තරහ වෙන්න දෙයක් නැහැ. අවබෝධයෙන් නිදහස් වෙන්නමයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. පින්වත, මේ සවස් යාමේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට හොඳටම වහිනවා. පින්වත, බක්මහේ අකුණු සක්‍රිය වෙලා ආකාශයේ තරංගයට බෝම්බ පුපුරනවා වගේ අකුණු ගහනවා. පින්වත, බාහිර සතර මහා ධාතුවේ කිපීම් ධාතු මනසිකාරයෙන් විනිවිද දකිද්දී අපේ ඇලීම් සහ ගැටීම්, ඒ වගේම උපේක්ෂා විඳීම් සංසිඳී යනවා. එවිට අපි තුල උපදින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවෙන් සැදුන රූපේ අනිත්‍ය දැක්ම තුලින් මතුවෙන ධම්මානුපස්සනාවයි. පින්වත, භික්ෂුව මේ ආසනය මත වාඩි වෙලා අකුණු ගහන මහ වැස්සේ ഘോഷාව භික්ෂුවගේ පස්සේ අසලින් චිත්තානුපස්සනාවෙන් අක්‍රිය කරලා සියලු සංස්කාරයෝ යන අනිත්‍යයි දකිනවා. පින්වත, එම විදර්ශනාමය දැක්ම අධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධයෝ සියල්ලම අවිද්‍යාවේ මුදුන් මුලෙන්ම తాවකාලිකව නිදහස් කොට දෙනවා. පින්වත, ඔබ රූප වේදනා සංඥා සංකාර විඥාන ලෝකය බරක් කොට ගන්න එපා. ඔබ ලෝකය බරක් කොට ගත්තොත් පින්වතුනි, පෙරලා සංස්කාර බර තව තවත් වැඩි වෙනවා. ඔබට ලෝකයේ බර වැඩි නම් කරුණාකර ඔබේ ජීවිතයෙන් ලෝකය ගලවා දමන්න. අවිද්‍යාවේ බර ඔබ ගන්න එපා. පින්වත, අවිද්‍යාව මහ මෙරක් වගේ බරක්. පින්වත, අතීත වර්තමාන සහ අනාගත පංච උපාදානස්කන්ධයෝ ආහාර කොටගත් අවිද්‍යාව පංච නීවරණ ආහාරයන් කෙරෙහි ඇති ලොල් භාවය නිසාම
ආහාර පාලනයෙන් ගිලිහිලයි සිටින්නේ. එම නිසාම අවිද්‍යාව බලාගෙන සිටියදීම ලොකු මහත් වෙනවා. පින්වත, ඔබේ පස්සේ අසලින් අවිද්‍යාව ගලවා දමන්න. දැක්කා, ඇසුනා, දැනුනා කියන ඔබේ පස්සය අවිද්‍යාවට විඳින්න දෙන්න එපා. එවිට ලෝකය తాවකාලිකව ඔබෙන් ගැලවිලා යාවි. පාට පාට සිහින වෙනුවට එම පාට පාට සිහින විනිවිද දකින සම්මා ඥානයෝ පින්වත් ඔබේ සම්මා සමාධිමත් පොළවේ එවිට මුල් අදීවි. පින්වත, සිංහල අලුත් අවුරුදු මංගල්‍ය ගෙවිලා ගියා නේද? බලන්නකෝ, සිංහල අලුත් අවුරුදු මංගල්‍ය වෙනුවෙන් අලුතින් සංස්කාරයෝ රැස් කොට දීලා අතීත සංස්කාරයෝ අවසන් වෙලා යන වේගය. පින්වත, ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න, ගෙවී ගිය අවුරුදු සතියේදී ඔබ තුලින් වැඩියෙන්ම සිදු වුණේ ලෝභ, ද්වේෂ, මෝහයෝද? එසේත් නැතිනම් ඔබ තුලින් සිදු වුණේ අලෝභ, අද්වේෂ, අමෝහයෝද? පින්වත, සිංහල බෞද්ධයාගේ ජීව රුධිරය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සිහිනුවණින් ඔබ ජීවිතයට එකතු කොට ගත්තද? එසේත් නැතිනම් මිත්‍යා දෘෂ්ටියේ ජීව රුධිරය වන මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර ඇමේ ආස්වාදයට ඔබ ගොදුරු වුණාද? පින්වත, අපි වපුරපු දෙයයි අපිට අස්වැන්න හැටියට ලැබෙන්නේ. සමාජගත වන හොඳ සහ නරක දැකලා ඔබ කලබල වෙන්න එපා. ලෝකය තිබෙන්නේ ඉගෙන ගන්න. ලෝකය තිබෙන්නේ අවබෝධ කොට ගන්න. ලෝකය තිබෙන්නේ ලෝකයා සමගම දුකෙන් විනාශ වෙලා යන්න නොවේ. පින්වත, මහා මෙරක්වන් බව ගමනක උපරිම අවුරුදු 75ක පුංචි ගල් කැටයක් වගේ ජීවිතයක් අපිට තියෙන්නේ. පින්වත, ගල් කැටයක් වගේ ජීවිතය ගැන හෝ මහා මෙරක් වගේ බව ගමන ගැන ඔබ සිතන්න, විතර්ක කරන්න යන්න එපා. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි සිහිනුවණින් දකින ධම්මානුපස්සනාව ඇති කොට ගන්න. පින්වත, මහා මෙරක්වන් බව ගමන පස්ස නිරෝධා වේදනා නිරෝධෝ යන ධර්මතාවය තුලින්ම නිවී යන්න දෙන්න. මේ සටහන් තබන භික්ෂුවගේ ජීවිතේ 63 වන සිංහල අලුත් අවුරුද්දයි පසුගියදා ගෙවිලා ගියේ. පින්වත, අපේ අතීත මතකයන් පස්ස නිරෝධා වේදනා නිරෝධෝ ධර්මතාවෙන් විනිවිද දකිනකොට තෘෂ්ණාවේ උපාදානයන්ට කැවුම් කිරිබත් පමණක් නෙවේ, හුස්මත් අහිමි වෙලා යනවා. පින්වත, අවිද්‍යාවෙන් උපන් සංස්කාරයන්ගෙන් යැපෙන කාත් කවුරුවත් නැති පංච උපාදානස්කන්ධ ලෝකයක මමත්වයෙන් දැඩි වෙන්න එපා. මමත්වයෙන් දැඩි වුණොත් පංච උපාදානස්කන්ධයන්ගේ කුණු හැබවෙන සක්කාය දිට්ඨියයි තර වෙන්නේ. එවිට අපේ දිට්ඨි විසුද්ධිය ආත්මීය දෘෂ්ටියේ කසල කඳු අතර සැඟවිලාම යනවා. පින්වත, අපි දිට්ඨි විසුද්ධිය ලබන්න නම් අපි තුල චිත්ත විසුද්ධිය ඇති වෙන්න ඕනේ. පින්වත, චිත්ත විසුද්ධියයි කියන්නේ අපි ඇති කොට ගන්නා වූ පෙර ආපු සම්මා සමාධියයි. උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 7න් මොනවට පිරිසිදු වූ පංච නීවරණ මණ්ඩි රහිත සම්මා සමාධිය යනු චිත්ත විසුද්ධියයි. පින්වත, චිත්ත විසුද්ධිය තුල ආජීවාත්මක සීලයෙන් මොනවට පිරිසිදු වූ සීල විසුද්ධියත් සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ අර්ථයනොත් හරි ලස්සනට මුසු වෙලා තිබෙන්න ඕනේ. පින්වත, පෙනෙනව නේද? අපි ඇසෙන් දකින දැක්මයි, අපි චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් දකින්න තිබෙන දැක්මයි අතර තිබෙන අයෝමය වෙනස.
පින්වත, ඇසෙන් දකින, කනෙන් අසන, මනසින් විතර්ක කරන ලෝකය සීල විසුද්ධිය තුල, චිත්ත විසුද්ධිය තුල බහා බලන්න. එවිට ඔබ තුල මම මගේ යයි මුල් කොට නොගත් පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතය විසිරුවා දකින හේතුඵල ධර්මයෝ මතු කොට දෙන උතුම් දිට්ඨි විසුද්ධිය උපදීවි. පින්වත, දිට්ඨි විසුද්ධියෙන් තොරව අපිට සම්මා ඥාන සහ සම්මා විමුක්තිය කරා යන්න බෑ. පින්වත, දිට්ඨි විසුද්ධියෙන් තොර ආත්මීය දෘෂ්ටිය අපිව රජ කරවන්නේ මායාවේ සිහින පාරාදීස වලමයි. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. එය මනුස්ස අපේ වරදක් නොවේ. ඒ ලෝක ධර්මයක්. එය කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ජන්ම ගතියක්. සංස්කාරයන්ගේ ජන්ම ගතිය තේරුම් ගන්න නම් චතුරාර්ය සත්‍ය ධර්මයෝ අපේ ජීවිත ගත වෙන්න ඕනේ. පින්වත, සම්මා දිට්ඨියෙන් උපදින සම්මා සමාධිය දක්ෂයි සංස්කාර කම්පිතයන් ඉදිරියේ නොසැලී සිටින්න. පින්වත, කම්පිත සංස්කාරයෝ අවිද්‍යාවට බාරකොට ධර්මයේ උපේක්ෂාවෙන් ජීවිතය දෙස බලන්න අපි පුහුණු වෙන්න ඕනේ. පින්වත, පසුගිය කාලේ රටේ පින්වත් ජනතාව අපේ පාර්ලිමේන්තුවේ සඳුන් ගස් ගොඩාක් රෝපණය කළා නේද? පින්වත් ජනතාව සිතුවේ එම සඳුන් ගස්වල සඳුන් සුවඳ උඩු සුළඟට මුසු වෙලා දිව්‍ය ලෝකයටත් හමාවි කියලා නේද? පින්වත, එම සඳුන් පැලවල ලපටි කොලාතු සංස්කාරයන්ගේ අනිත්‍ය සුළං රැලිවලට කලබල වෙන හැටි ඔබට පේනවා නේද? පින්වත, ලෝකයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තුල විවෘත කොට දකිද්දී ලෝකයේම පවතිනවා. පින්වත, රූප වේදනා සංඥා සංකාර විඥානයෝ කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. පින්වත, කැඩෙන බිඳෙන විසිරෙන සංස්කාර ලෝකය අපි නොකැඩී නොබිදී නොවිසිරී තබා ගන්න උත්සාහ ගන්නවා. එවිට අපි තව තවත් අවිද්‍යාවෙන් වෙහෙසටපත් වෙනවා. පින්වත, අවසානයේ අපි හැමෝම වෙහෙසටපත් කරලා තෘෂ්ණාව පමණක්, ඒ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණයෝ පමණක් ජය කනුව වෙත යනවා. පින්වත, දුකට හේතු වන තෘෂ්ණාව නිරෝධය කරන්න. පින්වත, දුකට හේතුව වන තෘෂ්ණාව නිරෝධය කරන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ සියලු සංස්කාර මැජික් විද්‍යාවන් දෙස තවමත් අපේ පිනට ධර්මයේ උපේක්ෂාවෙන් බලා සිටිනවා. තෙරුවන් සරණයි.